හරි. දැන් එතකොට මේකේ තියෙන්නේ Microsoft Access වල database එකක් හදන්න තියෙනවා. exam paper එකක්. මොනවද table දෙක? student කියලා table එකක් තියෙනවා. හරි එහෙනම් entity එකක් නේද? entity එකක් තමයි වෙනුවෙන් තමයි table එකක් හදන්නේ. එකක් තමයි student. එතකොට මේ entity එකට අදාළ properties ටික වෙනුවෙන් අපි හදනවා මොනවද? fields හදනවා. හරි. එතකොට මේ student කියන entity එකට අදාළව නැත්නම් අපි table එකක් හදන්නේ entity එකටනේ. හරි. ඒකට අදාළ ඒකේ fields ටික නැත්නම් attributes ටික තමයි මේ තියෙන්නේ. වත්කම් ටික. හරි. student කියන එක එතකොට describe කරනකොට තවදුරටත් මෙන්න මේ කියන දේවල් අපි database එකේ table එක ඇතුලේ ගබඩා කරගන්න. මොනවද තියෙන්නේ? student id එක. ඊළඟට student name එක, address එක, sex කියලා එකක් තියෙනවා. ඒක text එකක්. අපි දාන්නේ එතකොට මොකද්ද? message එකක්. ඒ කියන්නේ අනිවාර්යෙන් දාන්න පුළුවන් m1යි f1යි විතරයි වෙන අකුරු දාන්න බෑ. හරි? එහෙම වෙන්න නම් අපි හදා ගන්න ඕනේ මොකද්ද? validation rule එකක් හදා ගන්න ඕනේ. හරි? ඊට පස්සේ married කියලා එකක් තියෙනවා. ඒක මොන data type එකකටද? yes no type එකට. date of birth තියෙනවා. date time. ඒතකොට format එකක් දීලා තියෙනවා නේ. ඒතකොට formatting එක අපි හදා ගන්න ඕනේ. field property වල. ඊට පස්සේ course number කියන එකක් තියෙනවා. course number එන්නේ ඒතකොට අනිත් table එකේ. මොන table එකෙන්ද? course table එකෙන් තමයි මේක මෙතෙන් එන්නේ. හරිද? හරි. දැන් මේ table එකේ නම් primary key එක මොකද්ද? student. හරි. ඒ කියන්නේ එක ශිෂ්‍යයෙක් වෙන් කරලා අඳුන ගන්න පුළුවන් සුදුසුම key එක මොකද්ද? student id එක. ඒක සමාන වෙන්නේ නැහැනේ. එක ළමෙක් register වුණාට පස්සේ ආයේ ඒ අංකෙම තව කෙනෙකුට දෙන්නේ නැහැ. එහෙනම් primary key එක මේ student table එකේ මොකක්ද දාන්න පුළුවන්? student id දාන්න පුළුවන්. හරි. හරි දෙවෙනි table එක බලන්න මොකද්ද? course කියන table එක. මොනවද තියෙන්නේ? course number, course fee එක තියෙනවා. ඒක currency එකක්. course name එක තියෙනවා. text එකක්, character 20යි සමහරට 20 මදි වෙන්නත් ඉඩ තියෙනවා. ඊළඟට duration එක තියෙනවා. number එකක්. ඒක integer විදියට දාන්න. හරි. අපි ඉස්සෙල්ලාම table ටික හදමු. හරි. දැන් මේකේ අපි course number තියෙන නිසා lookup කරලා ගන්න පුළුවන් නිසා මම ඉස්සෙල්ලා හදන මොන table එකද? course table එක හදනවා. හරි. අපි access වලට ගිහිල්ලා blank database එකක්. database එකේ නම මෙතනම දෙනවා. folder එක මෙතනින් තෝරගන්නවා. හරි. ඔයාලා save කරන්න folder එක. මගේ නම් මම document වලම save කරනවා. ඔයාලා exam folder එක නම් ඒ exam folder එක මෙන්න මෙතනින් තෝරගෙන ඉන්න ඕනේ. හරි. තෝරගෙන database එකේ නම දෙනවා මොකද්ද? student කොහොමද තියෙන්නේ? student info කියලා තියෙනවා. දැන් මේක මම create කරනවා. හරි. දැන් table එකක් ආවා. මම මේක close කරලා දාන්න. හරි. ඒකම edit කරලා ගන්නත් පුළුවන්. හරි. හැබැයි මම close කරලා මම එකක් හදා ගන්නවා. කොහොමද හදන්නේ table එක? create වලට ගියා. table වල තියෙනවා. ගොඩක් තියෙනවා table හදන්න පුළුවන් මේ. එතනින් පුළුවන්, මෙතනින් පුළුවන් මේ. තව ගොඩක් තියෙනවා. මම යන්නේ මොකද්ද? table design එකට ගිහිල්ලා හදනවා. හරි. මොකක්ද අපේ fields ටික? පළවෙනි field එක මොකද්ද? මෙන්න මේ ටික. course එක නේ අපි ඉස්සෙල්ලා හදන්නේ. course එක හදලිමු. course number එකයි, course fee එකයි, name එකයි, duration එකයි. හරි. හරි. එහෙනම් ඔන්න අපි යනවා course table එක තමයි හදන්න යන්නේ. පළවෙනි එක තමයි course number. data type එක මොකද්ද? text එක calculation වලට ගන්න නැහැ course number එක නේද? හරි. field size එක කීයද අපිට දීලා තියෙන්නේ? characters 5. ඒතකොට 255ක් ඕනේ නෑ 5ක් තියෙනවා. හරි. ඊළඟට course fee එක. course fee එක තියෙනවා. course fee එක data type එක මොකද්ද? currency. එහෙනම් මෙතනින් 100 අකුරු දුන්නත් හරි ඈ. මාරු වෙනවා currency වලට. හරි. ඊට පස්සේ අපිට currency format එක හදන්න පුළුවන්. decimal ගාන 2යි. හරි. ඔය විදිහට හදන්න පුළුවන්. ඊළඟ එක තමයි course name එක. course name එක තියෙනවා. ඒකත් text එකක්. characters මම මේකේ තියෙන්නේ නම් 20යි තියෙන්නේ. මම ඒක පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා 30කට තියෙනවා. හරි. දැන් අපි 30ක් දාලා තියෙනවා. ඊළඟ එක duration එක. හරි.
duration එක මොකද්ද? ඒක number එකක්. මෙතනින් size එක මොකද්ද? integer දාන්න කියලා තියෙනවා. ඔමනේ තියෙන්නේ. බලන්න දැන් හරියද? මේ ටිකනේ. course number, fee එක, course name එක, duration එක integer දාන්න කියලා තියෙනවා. හරි? දැන් මේ table එක බලලා කියන්න මට primary key එක මොකද්ද දාන්න පුළුවන් කියලා. ඔව් course එකේ course number එක නේ. ඒක සමාන වෙන්නේ නැහනේ. එහෙනම් මම set කරනවා primary key එක course number කියන එක. කොහොමද set කරන්නේ? මේක select කරා, right click කරා primary key. එහෙම නැත්නම් මෙතන තියෙනවා primary key mark එක. හරි? ඒක දීලා පුළුවන්. දැන් මොනවා මම මේක close කරනවා. දැන් අපිට table එකට data ටික save කරලා data ටික add කරන්න පුළුවන්. හරි? එතකොට table එකේ නම මොකක්ද දෙන්න පුළුවන් අපිට? මොකක්ද මේ table එක? course table එක නේ. එහෙනම් table එකට නම දෙන්න පුළුවන්. course කියලා save කරනවා දානවා. එහෙම නැත්නම් ඔයාලට මෙතනම right click කරලා පුළුවන්. නේ? save කරා table එකේ නම දෙනවා course. හරි. දැන් ඔයාලට මේ view එක මාරු කරන්නත් පුළුවන්. data sheet view එකට ගිහිල්ලා data ටික add කරන්න පුළුවන්. මොනවද තියෙන්නේ? CS 001 තියෙනවා. course fee එක 50000යි. course name එක තියෙනවා programming duration එක 12යි. දෙවෙනි එක CS003 මේ දීලා තියෙන පිළිවෙල වලට දාන්න පුළුවන්. හරි? CS003 දැන් අපි characters ගන්න හදලා තියෙන්නේ 5යි ඊට වඩා දෙන්න කියලා බාරගන්නේ නැහැ. හරි? tab එකේ මාරු වෙනවා. ඊළඟ එක fee එක 25000යි. course name එක computer networking. මාස ගාන 6යි. ඊළඟට CS00 කීයද? 2. course fee එක 50000යි. name එක course එකේ computer architecture. මාස ගාන 6යි. ඊළඟ එක CS007. දැන් ඔයාලා මේ අපි පිළිවෙලට දැම්මාට දාලා ඉවරුනාට පස්සේ මොනවා වෙයිද? පිළිවෙලට හැදෙනවා. ඇයි? primary key එක set කරලා තියෙන්නේ course number එකට නිසා. හරි? හරි. ඊළඟ එක ලක්ෂයයි. course name එක මොකද්ද? මොකද්ද course name එක? parallel computing. මාස ගාන 12යි. ඊළඟට CS006 නේද? 6. මට කියන්න කවුරු හරි මේක බලන්න. හරි 006 6 එකේ ගාන 50000යි. digital image processing. ඔයාලා time එක තියාගන්න ඕනි මේක ඉක්මනට කරන්න ඕනි. හරි? data enter කරන එක. ඊළඟට මොකද්ද? CS005 ගාන ලක්ෂයයි. course name එක computer graphic. කාලේ කීයද? 12 10යිද? 12යි. ඊළඟ එක CS004 ගාන 1 ලක්ෂයයි. course එක graph theory.
graph theory 6 ඊළඟ එක 0.8යි 50000යි software engineering කාලේ 12යි හරි දැන් ඔන්න අපි ලෙවල් තමයි මේක දැම්මේ මම මේක සේව් කරනවා හරි දැන් අපි ඕපන් කරලා බලුවොත් එම දැක්කද ඕඩර් එකට හැදිලා තියෙනවා ඒතකොට ප්‍රයිමරි කී එකක් සෙට් කරොත් අනිවාර්යෙන් ඒක ඉන්ඩෙක්ස් වෙනවා හරි ඒක අනුව ඉන්ඩෙක්ස් වෙනවා හරි ඔන්න ඔය ටික දැන් එක ටේබල් එකක් හරි ඔන්න මම ඒක සේව් කරනවා දැන් තව ටේබල් එකක් හදන්න තියෙනවා මොකක්ද අනිත් ටේබල් එක මෙන්න මේ ස්ටුඩන්ට් කියන එක හරි ස්ටුඩන්ට් ID එක name address sex married DOB course number එක අපිට දැන් look up කරලා ගන්න පුළුවන් වෙන එක තියෙන නිසා හරි හරි එහෙනම් ඒක හදමු කොහොමද යන්නේ create table design ගියා කියන පළවෙනි field එකේ නම stid දිනවා ඊළඟට text එකක් characters ගන්න 4යි නේ දැන් 255 කියන්නේ නැහැ නම් මෙතන තියන්නේ කීයද 4යි හරි ඊළඟට st name මොකක්ද data type එක text characters ගන්න 10යි හැබැයි ඇත්තම එක මේ 10ක් ප්‍රමාණවත් නැහැ මේ පේපර් එකේ දීලා තියෙන නිසා අපි ඒ ගන්න දාන්න වෙනවා හරි ඊළඟට address කීයද text එකක් characters ගන්න මේකේ නම් 20යි දීලා තියෙන්නේ. ඔයාලා ඒතකොට ඇත්තටම හදනකොට ඊට වඩා තියන්න ඕනේ. ඊළඟට මොකද්ද? sex කියලා එකක් තියෙනවා. ඒක text එකක්. characters ගන්න එකයිනේ. characters ගන්න එකයි. validation rule එකක් දෙනවා. ඒක මොකක් වෙන්න ඕනද? එක්කෝ m වෙන්න ඕනේ. or එහෙම නැත්නම් F වෙන්න ඕනේ. ඔය දෙකකින් එකක් විතරයි දාන්න ඕනේ. හරි. මම එතකොට ඒක validation text එකට user දැනගන්න මම මෙතන දානවා M for male and F for female. එතකොට user දන්නවා F තමයි මේකට දාන්න පුළුවන් කියලා. හරි. හරි ඊළඟ එක කියන්නේ married. married කියන එක yes no y අකුරු දුන්නා නම් හරි. ඊළඟ එක මොකද? DOB date of birth එක. මොකක්ද ඒක? date time. හරි. ඒතර format එක මෙතනින් හදා ගන්න වෙනවා. format එක තියෙන්න ඕනේ. හරි. හරි මම මෙතන එකක් දානවා. මේක දාන්නම් short date කියන එක. හැබැයි අපිට ඕන නම් එක හදා ගන්නත් පුළුවන් ඈ. format එකක් හදා ගන්නත් පුළුවන්. මෙතන තියෙන එකක් ගන්නත් පුළුවන් නැත්නම් format එක අර අකුරු වලින් කියනවා y අකුරු 4යි m අකුරු 3යි d අකුරු 2යි. ඒ වගේ හදන්න පුළුවන් format එකක්. තේරුණාද? හරි ඒක දෙන්න පුළුවන් format එකට. හරි ඊළඟට DOB එක හරි. එච්චරයිද? දැන් course number තියෙනවා. course number දැන් ආයෙ type කරන්න දෙයක් නැහැ. හරි කොහෙන්ද ගන්න පුළුවන්? අනිත් table එකකින් look up කරලා ගන්න පුළුවන්. හරි එහෙනම් look up wizard එකට ගියා. මොකද්ද ගන්නෙ? table එකේ නම මොකද්ද? course කියන table එක select කරලා මෙතන තියෙනවා නම් පළවෙනි option එක I want the look up the field get the value from another table of query එක ගියා. table එක තමයි course කියන එක. next field එක මොකද්ද? course name. ඕකනේ ඕනේ. next ගියා. sort වෙන්න ඕනේද? ascending දැම්මා. ඔන්න පෙන්නනවා දැන්. හරිනේ course numbers ටික පෙන්නනවා. next ගියා. හරි. ඔන්න මම මෙතනින් finish කියලා. දැන් කියනවා relationship එකක් හැදෙන්න ඕනේ මේ look up වෙනවා නම් ඒක හදන්නද yes කියලා දෙනවා. හරි. මේ table එකේ නම මොකද්ද? දැන් අපි හදන එක student නේ. student. හරි. ඔන්න මම ඒක save කරනවා. දැන් primary key එකක් දාලා නැහැ. ඒකක් එයා දාන්නද කියලා අහන්නේ. ඒක yes කියලා දුන්නොත් auto number එකක් දානවා. එතකොට මොකක්ද වෙන්නේ? එහෙම දාන්නේ අපි තමයි set කරන්නේ. එහෙනම් no කියලා දුන්නා
මොකද්ද මේකේ primary key එක? student number. ඔයාලා අතන years කියලා දුන්නොත් එයා auto number එකක් දා ගන්නවා 1 2 යන auto number එකක් දා ගන්නවා. හරි. හරි. දැන් relationship එකකුත් හැදෙනවා. හැදුනට බෑ. අපි ඒක පොඩ්ඩක් edit කරලා බලන්න ඕනේ. මේ lookup wizard දාපු ගමන් මේකයි relate වෙනවා. හරි. හරි. එතකොට මෙන්න මේකෙන් බලන්න මේ ටික දාලා one to many relationship එකක් හැදෙනවා. හරි. හරි අපි අර relator ටික add කරලා නැහැ තාම. හරි. එතකොට මේකේ අපි student කියන එක save කරා. හරි. data ටික එකට දාමු. කියන පළවෙනි එක්කෙනා A.1 Pereira address එක Colombo මේක M married years කියලා තිබ්බනම් අපි මොකද කරන්නේ ටික් කරනවා උපන්දිනය 1981යි 6යි 19 හරි ඔයාලා 1991යි 6යි 19 කෝස් එක මොකද්ද CS වින්න එක ඊළඟ එක්කෙනා මොකද්ද A.3 සිල්වා කැන්ඩි M married no එහෙනම් ටික් කරන්නේ නැහැ ඊළඟට උපන්දිනය 1983යි 5යි 12 කෝස් එක යාගේ CS වින්න ඊළඟ එක්කෙනා A.4 මේකත් අපි ලෙවලට ඇඩ් වෙන්නේ හැබැයි සෝට් වෙනවානේ හරි මොකද්ද නම ෆර්නැන්ඩෝ මාතර F නේද යා married no උපන්දිනේ නමයයි 5 කෝස් එක CS බින්දුව දෙක ඊළඟට A00 නම address එක M married yes මේක ඔව් 10 4 කෝස් එක බින්දුව ඊළඟ බින්දුව 5 නම තාරක F unmarried නේ උපන්දිනේ 2.8 කෝස් එක 0.3 ඊළඟ එක්කෙනා 0.8 නුවන් ගම්පොළ M යස්නා අපි ටික් කරා උපන්දිනේ 82 11යි 10යි කෝස් එක හරි ඔන්න data ටික add කරලා තියෙන්නේ හරි data ටික add කරලා තියෙන්නේ one to many relationship එකක් හඳුනා හරි දැන් relationship එකක් තියෙනවා හරි හරි දැන් අපිට කියනවා බලමු අපි ප්‍රශ්න වලට දැන් table එක හදලා ඉවරයිනේ ඕකට තමයි පොඩි වෙලාවක් ගන්න හරි අනිත් ටික දැන් අපිට primary key අපි හැදුවා relationship ටික හැදුවා හරි අපිට කියනවා query එකක් ලියන්න හරි 75000ට වඩා course fee එකක් තියෙන හරි එයා follow කරන course එකේ ගාණ කීයට වඩා වැඩි වෙනවද 75000ට වඩා වැඩි වෙන්න ඕනේ. එයාලගේ විස්තර ටික ඕනේ මොනවද? student ID එකයි, student name එකයි, course name එකයි ඕනේ. හරි? එහෙනම් උන්න select query එකක් තමයි හදන්න ඕනේ. දැන් කොහොමද යන්නේ query හදන්න?
create වලට ගියා මොකද යන්නේ query design වලට යනවා දැන් මේ දෙකින්ම ගන්න තියෙනවානේ student info ගන්නත් ඕනේ course fee එක ගන්නත් ඕනේ එහෙනම් මේ දෙකම select කරා add කරා එතකොට අර ඕනි පිළිවෙලට දැන් අපි ගන්න ඕනේ මොකක්ද ඉස්සෙල්ලාම තිබේ student id ඊළඟට ඕනි student name එක ඊළඟට course name ගන්න වෙන්නේ මේකේ හරි දැන් තව නිර්ණායකයකුත් තියෙනවා course fee එකක් තියෙනවා හරි course fee එක හැබැයි පෙන්වන්නේ නැහැ හැබැයි නිර්ණායකයක් තියෙනවා හරි නිසා show කියන එක මෙතනින් අයින් කරනවා හැබැයි නිර්ණායකය එන්න ඕනේ මොකද්ද greater than 75000ද ඔව් 75000 තේරුණාද මොන බලන්න මම ටිකක් zoom කරලා පෙන්නනවා course fee එක 75000ට වඩා වැඩි වෙන්න ඕනි හරි course fee එක 75000ට වැඩි වෙන්න ඕනි එයාලගේ මොන විස්තර ටිකද පෙන්නන්න ඕනි student id එකයි student name එකයි course name එකයි පෙන්නන්න ඕනි හරි හරි දැන් අපි මේක run කරලා බලන්න ඕනි කවුද ඉන්නේ එතකොට A001 හරි දැන් අපිට මේක design view ගිහිල්ලා edit කරන්න පුළුවන් හරි course fee එක 75000ට වැඩි හරි මේ query එක save කරන්න කියනවා කොහමද Q1 කියලා save කරන්න Q1 කියලා දුන්නා හරි දැන් මේක display කරන්න ඕන නම් මේ show කියන එක දෙනවා හරි දැන් run කරමු මේ තියෙන්නේ හරි තේරුණාද එතකොට ඔන්න criteria එක දුන්නා greater than 75000 කියලා දුන්නා හරි එයාලගේ මොනවද එන්න ඕනේ student id එකයි student name එකයි course name එකයි එන්න ඕනේ හරි දැන් ඒ දෙවෙනි ප්‍රශ්නේ බලන්න මොකද්ද course එක CS4 ඉන්නවා CS5 ඉන්නවා CS7 ඉන්නවා නේ ඈ මට තේරුණා කොහොමද මොකක්ද කිව්වේ CS4 කරන එක ඩිෆයින් ලිස්ට් දැන් හරි අපේ දැන් මෙහෙමයි එන්නේ මේ ඒ ළමයා ඒ කෝස් එක කරන්න බෑ දැන් මේ ඉල්ලන්නේ ළමයිගේ තොරතුරු ටික කෝස් ෆී එක ලක්ෂයට වඩා වැඩි දැන් මෙහෙම හිවුවා කෝස් ෆී දැන් අපිට කියනවා හරි අපිට කිව්වා කියලා හිතන්නකො ලක්ෂයට වඩා තියෙන කෝස් ටික මොනවද දැම්මම ඔන්න එතකොට නම් තුනක් තියෙනවා හැබැයි අපි ළමයි ඉන්නේ මොනවටද ස්ටුඩන්ට් ටේබල් එකේ බැලුවොත් එහෙම නේද ස්ටුඩන්ට් ටේබල් එකේ බැලුවොත් එහෙම එක ළමයයි මේ ලක්ෂයට වඩා කෝස් එක කරන අයගෙන් ඉන්නේ එතකොට ළමයිගේ විස්තරනේ වෙන්නන්නේ නේ හරි අර වගේ ඉක්කුත් අපි හදලා බලමු කොහොමද create මොකක්ද යන්නේ query design ගියා මම ඔන්න course table එකේ එහෙම ගන්නම් ඕන හරි ඔන්න course number එකයි course name එකයි course fee එකයි duration එකයි ඕන දැන් course fee එක මම දෙනවා greater than 75000 හරි දැන් run කරොත් එහෙම කීයක් තියනවද course තුන තියෙනවා හැබැයි මේ course තුනේම ළමයි නෑනේ ළමයි ඉන්නේ කවුද අර graph theory කරන එක කියලා විතරයි නේ ඒ නිසා එක ළමයෙක්ගේ විස්තර වෙන්නේ තේරුණාද හරි අපි මේ ළමයි විස්තරනේ අහන්නේ හරි මම මේක query එක save කරනවා මොකද්ද දැන් හදපු එක දෙනවා එහෙම එකක් ප්‍රශ්නේ නෑ course fee over 75000 කියලා දෙනවා හරි
දැන් දෙවෙනි query එක දැන් අනිත් query එක බලන්න මේකේ මොකද්ද another query එක හරි එයාලගේ ෆිල්ටර් කරන්න ඕනි මේල් බලන්න එක්ස්ට්‍රැක්ට් කරන්න කියනවා මේල් අයගේ ස්ටුඩන්ට් ID එකයි ස්ටුඩන්ට් නේම් එක ඇඩ්‍රස් එක DOB course name තවත් ක්‍රයිටීරියා එකක් තියෙනවා DOB 1980ට වඩා වැඩි වෙන්න ඕනේ හරි එහෙනම් අපි එකත් හදමු මොනවද ඕනි ෆීල්ඩ්ස් ටික කියන්න බලන්න ක්‍රියේට් වලට ගියා query design ගියා දෙකෙන් මේවා ඇඩ් වෙන්න ඕනේ හරි මට කියන්න පිළිවෙලට අංක ඒවා ටික ඉස්සෙල්ලාම පෙන්නන්න ඕනේ මොකද්ද ස්ටුඩන්ට් ID ඊළඟට ස්ටුඩන්ට් නේම් එක ඊළඟට ඇඩ්‍රස් DOB ඕනි course name එක ඕනි නිර්ණායක තිබ්බ මොනවටද නිර්ණායක තිබ්බා මේල් එහෙනම් අපි ගන්න වෙනවා මොකද්ද sex කියන එක ගන්න වෙනවා තව නිර්ණායකයක් තියෙනවා ඒක මෙතන දාන්න පුළුවන් නේ හරි DOB එක මොනව වෙන්න ඕනේද greater than දිනයක් දෙනකොට අපි දිනේ දෙන්නේ hash mark ඇතුලේ දෙනවා මෙන්න මේ දිනේට වඩා පස්සේ එහෙනම් 1900 කීයට පස්සේද 81යි 1ට පස්සේ එතකොට හොඳට බලන්න දිනේ අපි දීලා තියෙන්නේ මොකක් ඇතුලේද hash mark ඇතුලේ මේ බලන්න හරි තව ක්‍රයිටීරියා එකක් තිබ්බා මොකද්ද මේල් ස්ටුඩන්ට්ස් ලා විතරයි එහෙනම් මම මෙතන දෙනවා මොකද්ද දෙන්න ඕනේ m වෙන්න ඕනේ හරි m අයගේ විතරයි මේ විස්තර වෙන්න හැබැයි පෙන්නන්න කියලා නෑ m අය මේ ෆීල්ඩ් එක පෙන්නන්න කියලා නෑ නේද එහෙනම් මේක මොකද්ද කරන්නේ show කියන එක deselect කරනවා එතකොට මේල් අය විතරයි පෙන්නන්නේ 1980ට වඩා වැඩි ඔන්න ඔය ටික හරි හරි දැන් බලන්න දැන් මම මේක රන් කරනවා හරි මේ ඔක්කොම එතකොට මේල් අය 1980ට වඩා ඊට පස්සේ ඉපදුන අය තේරුණාද හරි A1 A2 A3 A8 ඔය ටික ඉන්නවා හරිද හරි ඔන්න ඒ query එක අපිට save කරන්න කියනවා මොකද්ද Q2 කියලා save කරන්න කියනවා හරි තව එකක් තියෙනවා ප්‍රශ්නයක් මොකද්ද මේක බලන්න create an update query to add 5% course fee for 12 month duration course හැම course එකකටම නෙමෙයි මාස 12ට වඩා වැඩි වගේ ගාස්තුව කීයකින්ද වැඩි වෙන්න ඕනේ අප්ඩේට් කරන්න කියනවා 100ට ඇඩ් කරන්නනේ ඇඩ් කරන්න කියන්නේ 100ක් තිබ්බනම් දැන් කීය වෙන්න ඕනද 105ක් වෙනවා දැන් query එක select query එකක් නෙමෙයි මොන query එකට යන්න ඕනද update query එකට යන්න වෙනවා හරි එහෙනම් දැන් course තිබ්බ ඒවායි ගණන් ඔක්කොම මොනවා වෙන්න ඕනේද මේ ලක්ෂයට වඩා වැඩි ඒවා 105කින් වැඩි වෙන්න ඕනේ හරි අපි query එකක් ලියමු එහෙනම් මොකක්ද යන්නේ නම් create වලටම ගියා query design ගියා කලින් අපි හදපු query ඔක්කොම මොනවද මොන query ද හැදුවේ select query මේ බලන්න අපි තෝරාගෙන නැහැ විශේෂයෙන් ඒවා ඔක්කොම මොනවද select query දැන් select query තියලා හරියන්නේ නැහැ දැන් යන්න ඕනේ මොකටද එහෙනම් මොන query එකටද update query එක හරි දැන් update query select query තියෙනකොට මේ content එක තියෙන ඒවා වෙනස් update මේ බලන්න field table show sort show criteria ඔන්න මම මාරු කරනවා මොකටද update එක මොනවද තියෙන්නේ දැන් field එකයි table එකයි update to කියලා තියෙනවා හරි criteria කියලා තියෙනවා දැන් මොන field එකද update වෙන්න ඕනේ course fee එක එහෙනම් අපි ගන්න ඕනේ මොකද්ද මෙතෙන්න course fee එක ඔක්කොගෙම අප්ඩේට් වෙන්න ඕනේද නෑ ලක්ෂය මාස ගන්න නේ එහෙනම් ඩියුරේෂන් කියන එක ගන්න වෙනවා ඩියුරේෂන් එක කීයට සමාන වෙන්න ඕනේද ක්‍රයිටීරියා එකට දෙනවා 12 දැන් මේ බලන්න මේ නිර්ණය මේ අපි එක්ස්ප්‍රෙෂන් එක ලියන්න ඕනේ මෙන්න මෙතන හරි අප්ඩේට් කොහොමද මේක වැඩි වෙන්නේ හරි රයිට් ක්ලික් කරලා අප්ඩේට් to කියන තැන බිල්ඩ් එකට යනවා හරි රයිට් ක්ලික් කරලා අප්ඩේට් to කියන එකට බිල්ඩ් එකට ගියා කොහෙන්ද අපි මේ අප්ඩේට් කරන්න යන්නේ ස්ටුඩන්ට් ඉන්ෆෝ එකේ ටේබල් එකේ මොන course කියන ටේබල් එකේ මොන course fee එක වැඩි වෙන්න ඕනි කීයද
දැන් 100ට 5න් වැඩි කරොත් 100ක් තිබ්බනම් මෙහෙම දිගට යන්න පුළුවන් cos v එකට එහෙනම් කියන්න ඕනේ මොකද්ද? තියෙන cos v එකට එකතු වෙන්න ඕනි. මොකද්ද? cos v එකට 100ට කීයද? 5. මෙන්න මෙහෙම කියන්න ඕනේ එහෙමනම්. හරි? cos v එක තියෙනවා ඒ තියෙන ගානට එකතු වෙන්න ඕනි cos v එකට 100. එතකොට 105 වෙන්නේ. හැබැයි ඔබ ලේසියෙන්ම කරන්න පුළුවන් වැඩේ මොකද්ද? ඈ? කීයද වැඩි කරන්නේ? cos v එක වැඩි කරනවා 105න් බෙදනවා 100න්. ඉතින් අරකමනේ ඔය වෙන්නේ නේද? 100 එතෙන්නම ගත්තා. හරි? දැන් ඕකේ කරනවා. දැන් කියලා තියෙනවා මොකද්ද? අප්ඩේට් query එකකින් අප්ඩේට් වෙනවා මොකද්ද? cos v කියන එක මාස ගාන 12ට වඩා වැඩි අයගේ විතරයි. හරි? දැන් මේ බලන එකක් නෙමෙයි මේක වෙන්නේ මොකද්ද? ටේබල් එකේ data change වෙනවා. හරි? දැන් මේක හැම සැරේම රන් කර කර ඉන්නේ නැහැ. අර select query එක නම් රන් කරලා බලන්න විතරනේ. දැන් මේක ඔයාලා දෙසරයක් තුන් සැරයක් වැඩි කරොත් එහෙනම් මොකද වෙන්නේ? ඒ ක්ලික් කරන ගානට තියෙන cos v එක තව වැඩි වෙනවා. එක සැරේ මේක කරන්නේ නේ අප්ඩේට් එක. හරි. දැන් අපි රන් කරලා බලමු. මේක සේව් කරමු අපිට කියලා තියෙනවද නම? හරි. අපි සේව් කරමු නමක් කියලා නැති නිසා update cos v කියලා දෙමු. update cos v. හරි. දැන් මේක run දැන් මේ බලන්න. මේ query ටික මොනවද? select query. මේක වෙනස් නේද? සංකේත වෙනස් නේ. දැන් අපි දීලා බලමු. ඉස්සෙල්ලා බලලෙමු cos v එක දැන් තියෙන්නේ කීයද? ලක්ෂයයි 50000යි තියෙන්නේ. හරි. දැන් මේක කොහොම ඕපන් කරලා තියලා අප්ඩේට් එක රන් කරලා මේකම බැලුවොත් එහෙම අප්ඩේට් වෙලා පේන්නේ නේද? නෑ ඒක හන්ද මේක ක්ලෝස් කරලා දාන්න. දැන් අපි අප්ඩේට් එක රන් කරනවා. දැන් කියනවා අප්ඩේට් query එකක් රන් කරන්න modify වෙනවා table එකේ data. ඒක අපි sure ද කියලා අහනවා මම yes කියලා දෙනවා. දැන් කියනවා you are about to update 3 row. හරි? rows කීයක් අප්ඩේට් වෙනවද? 3ක්. අප්ඩේට් කරන්න ඕනේද කියලා අහනවා. ඇයි මේ දෙසරේ තුන් සැරේ අහන්නේ? database එකේ data change වෙනවා. හරි? yes කියලා දෙනවා. දැන් ගිහිල්ලා බලුවොත් post table එක ඔක්කොගෙම වෙලාද? මේක නේද අපි මොකක්ද duration එක මාස 12ද අපි දුන්නේ. greater than or equal to 12. criteria එක හරි. බලමු course එක. මේක මේ මාරු ලගින් තියෙන්නේ. හරි බලමු මේක. මේක 50000යි. තිබ්බේ කොහොමද? 50000යි. තිබ්බ ගණන් පොඩ්ඩක් කියන්න. තිබ්බ ගණන් ටික කියනවා CS1 එක 50000යි 2 එක 50000යි 3 එක 25000යි 4 එක ලක්ෂයයි 5 එක ලක්ෂයයි 6 50000යි ඊළඟට ලක්ෂයයි 50000යි හරිනේ ඕනේ තිබේ. හරි බලමු මොකද අපි අප්ඩේට් එකේ ඩියුරේෂන් එක මාස ගණන් 12 ඊට වඩා වැඩි අයට අප්ඩේට් කරන එක බලන්න ආයෙසරයක් cos v එක 105න් වැඩි කරා බෙදුවා 100. හරිනේ? හරි අපි රන් කරලා බලමු. නැසලා නැද්ද? උඩේක වෙනස් වෙන්න බෑනේ නේ.
ඒක 12යි. මේක වෙනස් වෙලා නැද්ද? මේකත් 12යි. මොකක්ද වැරද්දක් තියෙන්නේ? criteria එක duration course එකේ duration එක. අනිත් ඒවා මේ ලක්ෂයට හරිද ඒක විතරක් තියෙන්නේ 12 මේක තියෙනවා මේක තියෙනවා මේක තියෙනවා නේ හතරක් තියෙනවා නේ හතරක් තියෙනවා අපිට රෙකෝඩ් තුනක් අප්ඩේට් වෙනවා කියලා පෙන්වනවා අප්ඩේට් වෙන්නේ නැහැ නේ ඩියුරේෂන් දාමු ඩියුරේෂන් මාස 6ට වඩා වැඩි කියලා දෙමු ड्यूरेशन අපි data type මොකක්ද දැම්මේ number එකයි නේ වෙනස් වෙලා තියෙන්නේ. හරි අපි බලමු ඉතුරු දෙක කරලා. හරි අනිත් ප්‍රශ්නේ බලමු. පස්සේ අපි ඒක බලමු මොකක්ද වෙනස. අප්ඩේට් query එක. ඊට පස්සේ කියනවා මේක බලන්න. create query to display following field student id student name course fee duration new field call discount. discount එකක් දෙන්න කියනවා. course fee එකට 100ට කීයද? 25. හරි. එතකොට ඒක මොන query එකක්ද? මොන query එකක්ද මේ හදන්න කියන්නේ select query එක නේ select කියන්නේ බලන්න discount එකක් දෙන්න හරි create query to display කරන්න කියන්නේ බලන්න විතරයි හරි එහෙනම් select query එකක් හදන්න ඕනේ කොහොමද හදන්නේ හරි බලාගන්න ඒකේ calculation එකක් තියෙනවා query create වලට ගියා query design වලට ගියා table එක add කරා පොඩ්ඩක් ඉන්න අපි අරගේ පොඩ්ඩක් ඉන්න අප්ඩේට් query අපිට අප්ඩේට් කරන්න ස්ටුඩන්ට් ටේබල් එකක් අවශ්‍ය නැහැ නේ එකේම නේ තියෙන්නේ නේ හරි බලමු අප්ඩේට් එක මම පොඩ්ඩක් අපව කරනවා query එක ගත්තා මොකක්ද යන්නේ query type එක මාරු කරනවා අප්ඩේට් වලට අපිට ඕනි ටේබල් එක තමයි course කියන ටේබල් එක අප්ඩේට් වෙන්න ඕනේ මොකද්ද course fee එක duration එක මේකට ඕනේ. හරි ආයෙ බලමු අප්ඩේට් එකට දීලා bill එකට ගියා. කොහොමද අප්ඩේට් කරන්නේ? ස්ටුඩන්ට් එකේ table වල course කියන එකේ course fee එක වැඩි වෙනවා 105න් බෙදෙනවා 100න්
ක්‍රයිටීරියා එක දෙනවා මාස ගාන 12ට. හරි. බලමු රන් කරලා. හරිනේ. දැන් හරිනේ. මාස 4 හරි. අතන අපි ස්ටුඩන්ට් එකත් අරගෙන තිබ්බා අප්ඩේට් එක. හරි. දැන් අපි දැන් කරන එක බලමු. ඔන්න මේ අප්ඩේට් එක හරි ඈ. දැන් එතකොට දැන් මොකද්ද අපි කරන්නේ? මේකනේ දැන් අපි කරපු එක. දැන් ඉස්සෙල්ල කරන්නේ. දැන් එකනේ අප්ඩේට් course fee 2 කියලා ගන්නවා. අප්ඩේට් course fee 2 මේක ඩිලීට් කරනවා. හරි අර එක ටේබල් එකක් අපි වැඩිපුර අරන් තිබ්බනේ. හරි. හරි දැන් බලන්න. දැන් තියෙන query එකේ නම් කොහොමද ආන්නේ query design ගියා. දැන් ඒකට ඕනේ දෙකේ මේවා ඕනේද? ඔව්නේ. එහෙනම් දෙකම select කරා add කරා මොනවද ඕනේ fields ටික කියන්නකො. student id ඕනේ. student name ඕනේ. course fee එක ඕනේ. duration නේද? duration ඕනේ. අලුත් field එකක් ඕනේ discount එක. හරි. ඒතකොට අලුත් field එකක් අපිට මේ double click කරලා ගන්න බෑනේ. එහෙම ගන්න නෑනේ. නේද? හරි එහෙනම් අපි මේ අලුත් තැනක අර වගේම build කරනවා. බලා ගන්න. right click කරා calculation එක කරන විදිය කියනවා. ප්‍රකාශනය. build කරා student info එකේ table වල course කියන එකේ course fee එක වැඩි වෙන්න ඕනි කියෙන්ද? 100ට කීයද? discount එක. 125 නේ. එහෙනම් 25න් බෙදනවා 100 මේ access වල ප්‍රතිශත ලකුණ දාන්න එපා. වැඩ කරන්නේ නැහැ. හරි? මේ විදිහටම ලියන්න. හරි? දැන් ඕකේ කරපුවාම පේනවද field name එකක් ඇවිල්ලා තිනවා expression 1 කියලා. ඒක නෙමෙයිනේ field name එක. දැන් expression 1 වෙනකොට දානවා. මොකද්ද අපේ field එකේ නම? discount නේ. හරි discount. ඔයාලට ඒක අතෙන්දිම කරන්නත් පුළුවන්. හරි? එතෙන්දිම දාන්නත් පුළුවන්. මේ මුලටම දානවා discount කියලා colon mark එක දාලා ඊටු ටික ලියන්න. හරි? ඔන්න බලන්න ලියනවා මම discount කියලා මුලට දැම්මා. හරි? කොහොමද ආයෙත් බලන්න. table වල course කියන එකේ course fee එක මෙන්න මේ expression කියන එක වෙනුවට තමයි අරක දැම්මේ. හරිද? course fee එක වැඩි වෙන්න ඕනේ කියෙන්ද? 25න් බෙදනවා 100. හරි? දැන් ඕකේ කරා. තව criteria තිබ්බද ඒකේ නෑනේ? නෑ. හරි දැන් අපි මේක save කරමු discount කියලා. discount. හරි. දැන් අපි run කරලා බලුවොත් එහෙම ඔන්න discount එක කොච්චරද කියලා. හරි. දැන් මේ discount field එකේ ඔයාලා design view කියලා properties කියලා හදා ගන්න පුළුවන්. මොනවද? දශම ස්ථාන කීයකටද කියලා හදන්න පුළුවන්. හරි? හරි දැන් ඇවිල්ලා නේද? discount එක මෙන්න course fee එක මෙන්න මේ course fee එකට discount එක. දැන් අර update කරපු ගණන් ටික තමයි තියෙන්නේ. හරි? හරි. ඊළඟට කියනවා මොකද්ද? Create query to display following fields: student id, student name, course name, fee, duration, discount. හරි. net amount එකත් හොයන එකක් ගන්න ඕනේ. හරි. net amount එක හොයලා එකක් ගන්නත් ඕනේ. කොහොමද ගන්නෙ එහෙනම්? query design ගියා. හරි. මේ දෙකත් add කරා. ඊට අමතරව query එකක් ගන්න වෙනවා නේ. discount query එකක් ගන්න වෙනවා නේ. මොනවද තියෙන්නේ එතකොට ඒකට add වෙන්න ඕනේ? අපිට query එකෙන්ම ගන්න පුළුවන්. student id එකයි, name එකයි, course fee එකයි, duration එකයි, discount එකයි. දැන් මේකෙන්ම හදාන්න පුළුවන් මොකද්ද? net amount එක හදාන්න පුළුවන්. කොහොමද හදන්නේ? field එකක් තියෙනවද එහෙම? නෑ. එහෙනම් මොකද field කියන තැන right click කරා, build එකට ගියා. මොකක්ද දෙන්නේ? කොහෙද තියෙන්නේ මේවා? query එකේ නේ. දැන් අපි query එකනේ ගත්තේ. මොකෙන්ද query එක? හරි. මෙන්න මේ query එකෙන් discount කියන query එකේ. හරි. discount කියන query එකේ තියෙනවා මොකද්ද? course fee එක තියෙනවා. ඒකෙන් අඩු වෙන්න ඕනේ මොකද්ද? discount එක. හරි. දැන් මේකේ මුලට නේද අර field name එක දාන්න ඕනේ. හරි. එහෙනම් මුලටම දෙනවා මම net amount කියලා. net amount. දීලා colon mark එක දෙනවා. හරි. හරි.
දැන් අපි රන් කරලා බලුවොත් එනවා ඔන්න ඇවිල්ලා තියෙනවා cost fee එක මේක discount එක මේක ඉතිරි ගෙවන්න ඕනි ගාන. තේරුණාද? හරි. දැන් මේවා ලියන්න ඕනේ නෑ. හරි. ඔයාලා ලියන්න මේක මොකද්ද අපි මේ query එක net amount කියලා ගමු. දැන් ලියා ගන්න ඕනේ නෑ මේවා. මොකද්ද කරන්න ඕනේ? query එක හදන වෙලේ හරි net amount එක හෙව්වේ කියලා බලන්න. කොහොමද හෙව්වේ? right click කරා build ගියා. discount කියන table එකේ cost fee එකෙන් අඩු කරනවා discount කියන query එකේ discount එක. query එකෙන්ම මේ ටික ගන්න නේ ලේසි ඒක. හරි. තේරුණාද? හරි. ওই ටික තමයි මේකේ හදන්න තියෙන්නේ මේ ප්‍රශ්නේ. හරි. අය චුට්ටක් බලන්න අපි cost fee එක 75000ට වඩා වැඩි අය වෙන් කරන්න අපි හදුවා query එකක්. කොහොමද ලිව්වේ ඒක? කොහොමද ලිව්වේ? cost fee කියන එකට විශාල criteria එක යටතේ ලිව්වා greater than 75000 කියලා ලිව්වා. හරිද? තේරුණාද? හරි. නිර්ණායකයේ ඒ ෆීල්ඩ් එකට අදාළ නිර්ණායකය ලියන්න. ඊළඟට මොකක්ද ඊළඟට තියෙන්නේ? හරි. ඩිස්කවුන්ට් එක කිව්වේ කොහමද? මේ අරක හරි කලින් කියපු එක. cost fee එකට ලියනවා greater than only fields එක ඇඩ් කරා විශාල 75000 කියලා දානවා. හරි. ඊළඟට මොකක්ද අපි ලියුවේ? Q2 එක. Q2 එකේදී මේකත් බලා ගන්න. ඔව්. 1981කට පස්සේ ඉපදුණු මේල් අයගේ විස්තර හොයන්න හිතුවා. ඒතකොට ක්‍රයිටීරියා කියන පේලියේ අදාළ ෆීල්ඩ් එක යටින් මේ වගේ නිර්ණායක ටික කියනවා. හරි? ඒක අනිත් එක. ඊළඟට Q1 එක අපි හදුවානේ. ඩිස්කවුන්ට් හැදුවේ කොහොමද? ඩිස්කවුන්ට් හැදුවේ කොහොමද? බිල් එකට ගියා මෙන්න මේ එක්ස්ප්‍රෙෂන් එක ලිව්වා. හරි? ඩිස්කවුන්ට් කියලා ලිව්වා cost එකේ cost fee එක වැඩි වෙනවා 25%. හරි? ඊළඟට net amount එක හෙව්වා මේකනේ. ඒකට අපි ගත්තේ ඔක්කොම query එකෙන් net amount හොයනකොට කරේ මොකද්ද? discount කියන query එකේ cost fee එකෙන් අඩු කරා discount කියන query එකේ discount එක. හරි නේද? බලා ගන්න විතරනේ select query තියෙන්නේ. හරි. ওই ටික තමයි එහෙනම් අපිට මේකේ කරන්න තිබ්බේ. හරි?